වර්තමානයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් ලෙස ප්‍රාග්ධන දුෂ්කරතාවය අපට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රාග්ධන දුෂ්කරතාවයට පිළිමක් වශයෙන් කොළඹ කොටස් හුවමාරුව විවිධාකාර ක්‍රමවේදයන් හඳුන්වා දී තිබෙනවා. ඉතින් මම මැඩම්ගෙන් දැනගන්න කැමතියි මොනවාද මේ කොළඹ කොටස් හුවමාරුව විසින් හඳුන්වා දී ඇති විවිධාකාර ක්‍රමවේදයන් අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කියලා. ස්තුතියි දින්ති අපේ මේ හා සම්බන්ධ කරගන්නවට. ඇත්ත වශයෙන්ම කොළඹ කොටස් හුවමාරුව එම්පවර් පුවරුවක් හඳුන්වා දීලා තියෙනවා. ලයිස්තුගත කිරීම සඳහා. දැන් කොළඹ කොටස් හුවමාරුව ඉන්නේ ලයිස්තුගත කිරීමක් එක්කනේ. ඉතින් දැනට කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට ලයිස්තුගත කිරීමට අවශ්‍ය නම් එම්පවර් පුවරුවේ ලයිස්තුගත කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඇත්තටම මිලියන 10ක වගේ ප්‍රකාශිත ප්‍රාග්ධනයක් තමයි ඕනේ. ඇත්තටම දැන් වාහන ගණන් වැඩි ඊට වැඩිය දැන් වාහනයක් ගන්න බෑනේ ඒකට. ඉතින් ඒ වගේ බොහොම පොඩි ත්‍රෙෂෝල්ඩ් එකකින් තමයි අපි මේ ලයිස්තුගත කිරීම පටන් ගන්න. ඒතර ලයිස්තුගත වෙන අවස්ථාවේ මිලියන 25ක් දක්වා ප්‍රකාශිත ප්‍රාග්ධනයක් තියෙනනේ. දැන් උදාහරණයක් විදිහට දැන් තමන්ගේ ව්‍යාපාරයේ මිලියන 10ක් තියෙනවනේ. තව මිලියන 15ක් මහජනතාවට කොටස් විකුතුවක් කරලා ඒකෙන් රැස් කරලා එතකොට 10 15 25 දක්වා ප්‍රකාශිත ප්‍රාග්ධනය වර්ධනය කරගෙන කොළඹ කොටස් හුවමාරුවේ ලයිස්තුගත කිරීමක් කරන්න පුළුවන්. ඔව් එතකොට මැඩම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මොනවාද මූලික වශයෙන්ම සපුරා යුතු සුදුසුකම් මේ කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි වෙන සහ සම්බන්ධ වෙනවා? දැන් ඕනම ව්‍යාපාරයක් කොළඹ කොටස් හුවමාරුවේ ලයිස්තුගත කිරීමක් කරනවා කියන්නේ මහජනතාවගේ මුදල් හා සම්බන්ධ වෙන එක. දැන් උදාහරණයක් විදිහට බැංකු නියාමනය වෙනවානේ මහ බැංකුව මගින් ඒ වගේ කොළඹ කොටස් හුවමාරුවේ ලයිස්තුගත කිරීමකදී මහජනතාවගේ මුදල් ලබා ගැනීම හරහා ඒගොල්ලෝ නියාමනය ක්‍රියාවලියකට යොමු වෙන්න වෙනවා. ඉතින් එතකොට මූලිකවම තියෙන්න ඕනේ තමන්ගේ ගිණුම් වාර්තා හරියට තියෙන්න ඕනේ. ඉතින් ගිණුම් වාර්තා පිළිගත් ඔඩිට් ෆර්ම් එකක් මගින් ඔඩිට් කරලා තියෙන්න ඕනේ. තව කියන්න පුළුවන් දැන් ලයිස්තුගත කිරීමකදී සංගමික යහපාලනය ඉතාමත් වැදගත් වෙනවා. සංගමික යහපාලනය කියන්නේ දැන් තමන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් වුණාට තමන් ලයිස්තුගත වෙන අවස්ථාවේ ස්වාධීන අධ්‍යක්ෂකවරු තමන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලයට එකතු කරගෙන තියෙනවා. අයි අපි එහෙම කියන්නේ මොකද තමන් බිස්නස් එකේ ඉඳගෙන සමහර වෙලාවට සමහර පැති තමන්ට මගහැරෙන්න පුළුවන්. සමහර පැති තමන් නොදන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒවා ඔක්කොම මගහැර ගන්න තමයි ස්වාධීන අධ්‍යක්ෂකවරු අපි අවම වශයෙන් 2ක් හෝ 3න් එකක් වෙන විදිහට මුළු අධ්‍යක්ෂක මණ්ඩලයම අධ්‍යක්ෂකවරු 5ක් දක්වා වර්ධනය කරගෙන තමයි ලයිස්තුගත කිරීමකට එන්න ඕනේ. ඒක තමයි මූලිකම පියවර 2. ගිණුම් වාර්තා සහ සංගමික යහපාලනය තමයි ලොකුම දේ. තුන්වෙනි එක විදිහට කියන්න පුළුවන් තමන්ගේ බිස්නස් එකේ ඒ කියන්නේ තමන්ගේ ව්‍යාපාරයේ වටිනාකම තමන් දැනගන්න. ඒ කියන්නේ අපි කියන වැලියුේෂන් එකක්. ඒක දැන් ගොඩක් අය වරදව වටහා ගන්න මේ වැලියුේෂන් එක කියන්නේ තමන්ගේ තියෙන ඉඩමේ වටිනාකම නැත්නම් තමන්ගේ තියෙන ඔය යන්ත්‍ර සූත්‍ර වල වටිනාකම කියලා. එහෙම නෙමෙයි. බිස්නස් එකක වැලියුේෂන් එකක් කියන්නේ තමන්ගේ ඉදිරියට තමන්ගේ ව්‍යාපාරයෙන් උත්පාදනය කරන ආදායම තමන් ඒකට වටිනාකමක් දෙන එක ක්‍රම තියෙනවා. ඉතින් අර ඒ වගේ වටිනාකම තමන් දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. ඉතින් ඔය තුන තමයි මූලිකම කරන්න ඕනේ ව්‍යාපාරයක් විදිහට ලයිස්තුගත කිරීමකට පෙර. එතකොට මැඩම් දැන් කොළඹ කොටස් හුවමාරුව විසින් එම්පවර් බෝඩ් හඳුන්වා දීලා තිබෙනවා. මොකද්ද මේ එම්පවර් බෝඩ් එක කියන්නේ? එම්පවර් බෝඩ් කියන්නේ දැන් කොළඹ කොටස් හුවමාරුව ගත්තොත් පුවරු 3ක් තියෙනවා. ලයිස්තුගත කිරීමකට අවශ්‍ය නම් ප්‍රධාන පුවරුව ඒ කියන්නේ ඒක තියෙන්නේ විශාල ව්‍යාපාර සඳහා. ප්‍රකාශිත ප්‍රාග්ධනය අවම වශයෙන් මිලියන 500ක්වත් තියෙන්න ඕනේ ප්‍රධාන පුවරුවේ ලයිස්තුගත කිරීමක් කරන්න. දිරසව් පුවරුවේ ලයිස්තුගත කිරීමක් කරන්න ප්‍රකාශිත ප්‍රාග්ධනය අවම වශයෙන් මිලියන 100ක්වත් තියෙනවා. දැන් අපි කතා කරන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගැනනේ. ඉතින් එම්පවර් පුවරුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනය මිලියන 25යි ඕනේ. ලයිස්තුගත වෙන අවස්ථාවේ. ඉතින් එම්පවර් පුවරු හඳුන්වලා දීලා තියෙනම මේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ලයිස්තුගත කිරීමකට යොමු කරලා ඒ හරහා තමන්ගේ සන්නාම ප්‍රතිරූපය වර්ධනය කරගන්න වෙන්න පුළුවන්. තමන්ගේ පාරදර්ශීභාවය වැඩි කරගන්න වෙන්න පුළුවන්. දැන් අපි හිතමු තමන් පිටරටකට අපනයන කරුවෙක් කියලා. ඉතින් ලයිස්තුගත කිරීම කරහා ලොකු පාරදර්ශීභාවයක් එකතු වෙනවා. ඉතින් තමන්ගේ ගැනුම් කරුණු තමන් එක්ක සම්බන්ධ වෙන්න පහසුයි එතකොට.
මොකද තමන්ගේ විගණන වාර්තා සේරම කොළඹ කොටස් හුවමාරුවේ පබ්ලිෂ් වෙලා තියෙන හින්දා. ඉතින් එම්පවර්පුරේ තියෙන වාසිය ඒව තමයි. එතකොට මැඩම් කොළඹ කොටස් හුවමාරුවත් එක්ක සම්බන්ධ වෙන අපේ බලාගෙන ඉන්නව නම් ජනතාව විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අපිට ඔවුන් කොහොමද සම්බන්ධ කරගන්නේ සහ ඔවුන්ට කොහොමද කොළඹ කොටස් හුවමාරුවත් සමග සම්බන්ධ වෙන්න පුළුවන්? විවිධ අපේ දැන් අපේ මේ වෙබ්සයිට් එක තියෙනවා. ඒ කියන්නේ www.csc.lk අපේ වෙබ් අඩවිය හරහා අපිට එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ මොබයිල් නම්බර්ස් ඉතින් මේකේ තියෙනවා. ඉතින් ඒක තමයි සම්බන්ධ වෙන්න තියෙන හොඳම විදිය. අනික අපිත් එක්ක සම්බන්ධ වුණාම අපි ඒගොල්ලොන්ත් එක්ක මුණට මුණ ගිහිලා ඒගොල්ලන්ගේ ව්‍යාපාරය ගැන අධ්‍යයනය කරලා අපි මඟ පෙන්වීමක් කරනවා. ඒගොල්ලන්ට ඊගාවට ගත යුතු පියවර මොනවද කියන එක. ඉතින් ඒ වගේ ගොඩක් සමීපව අපි දැන් කුඩා හෝ මධ්‍ය පරිමාණ කර්මාන්ත වෙන්න පුළුවන්. නැත්නම් මධ්‍ය පරිමාණ හෝ විශාල ව්‍යාපාර කියලා අපි වෙනසක් නැහැ. අපි හැමෝත් එක්කම එකට එක සම්බන්ධ වෙලා ඒගොල්ලන්ට ඊටාම ඒ කියන්නේ ඊටාම සමීප ලෙස මඟ පෙන්වීමක් කරනවා දැන්. බොහොම ස්තුතියි මැඩම් අපිත් එක්ක එකතු වුණාට. ඇත්තටම අපේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශය විසින් විශේෂ ව්‍යාපෘති මාලාවක් ඉදිරිපත් කළ දෙන ඉකොනොමිකා ලෙස ඉකොනොමිකාගේ ප්‍රධාන අරමුණක් තමයි මේ කොළඹ කොටස් හුවමාරුව සහ එහි ක්‍රියාපිළිවෙළ පිළිබඳ සමාජය දැනුවත් කිරීම. ඉතින් ඒ සඳහා සම්බන්ධ වුණාට ඔබතුමියට බොහොමත්ම ස්තුතියි. මම ස්තුතියි කොළඹ කොටස් හුවමාරුවට මෙන්න අවස්ථාව ලබා දීමට.